හරි දැන් අපි පැනල් දෙකක් තෝරගත් අපි පැනස් තෝරගත්තා පැනස් කොමද පින්වට එකට මච්චන දෙට සම්බන්ධ කරගන්න කියලා පැනස්ටික වාලට සම්බන්ධ කරගන්න ගැන කතා කර දැන් අපිට ඕන පැනල් සොල ඉඳලා වයරින් එක ගන්න අපේ ඉන්වට එකට මේ වයරින් එකගේදී මොන වගේ වයද තෝරගන්න ඕනේ සොල පැනස් සම්බන්ධ කරගන්නකොට ඉන්වට ගත්තක ගන්න DC කරන්ට එකත්තම එල්ල එන පැත්තක ුත්තරයි වදාරාවගම කරන්නේ තන මේ DC වහස්වට සහ වාරට කෙලිම ගන්න පුලන් මේ PVDC වය කියලම ශොප්පකින් ඉල්ලන්න ඒගොලුතකට වාරට දෙනවා මේකද ඒගොල්ල හයවලගෙන් කොමොකක්ද ඕන ගේජ්ජක කියනට දවාගේ ඉන්නෝටරගේ ස්පෙසිෆිකේන්ස් වන්න බැලූත්වාගේ වට ඉන්නෝට ගන්න උරට මැනුල්ලයක් කම්මෙන ඒකත් වාරට වෙනම දාලා තියෙනවා සෝල පැනලට සම්බන්ධ කරන්න ඕන වයස්සල ගේජ්ජකමකක්ද බැටරි සොට් සම්බන්ධ කරන්න ඕනේ වයසර ගේජක මොකක්ද කියලා එක මං වාට ඉස්සරට ඉන්නට එක මැනුවල්ලක කියවනකොට වලට පෙන්න්න ඒක පොමසනවක් කරලා තියන්න කියන එක මට මෙතනදි කියන්න අනිවාරෙන් DC වයස්ම පාවිච්චි කරන්න ඒක ගොඩක් එවිෂන්සියකට හොඳයි එතොට බයරත්වයන අඩුවෙනවා ඒ හැම දෙකනම හරින විදිර හදර දිනවායක පාවිච්චි කරන්න ඉට පස්සේ මේ වය එක වලට සෝල පැනස්වට සම්බන්ධ කරගන්න ඕනේ සෝල පැනලගේ ඔරිජිනලි එන්නේ MC4 කනෙක්ටර්ස් එක්ක මේ MC4 කනෙක්ටර්ස් කපල කවදාවත් වයරක එකට අමුණන්න යන්න එපා මේ MC4 කනෙක්ටර්ස් තියෙන එක ඇතර මේක waterproof IP67 or 68 මං හිතන්නේ තියෙනවා මේ MC4 කනෙක්ටර්ස් වලට ඒකට මේකට වතුර යන්නේ නැහැ ඩස්ට් එක යන්නේ නැහැ මේ හොඳ කනෙක්ට් එකක් ඒකට අපිට මේ කඩෙන් ගන්න පුළුවන් MC4 කනෙක්ටර්ස් අපේ වයර් එකට සම්බන්ධ කරගන්න මෙන්න මම යුගල් වශයෙන් එන්නේ මෙල් එකයි ෆීමේල් එකයි මේකද මේ MP4 කනෙක්ටර්ස් දෙක අරගෙන අපේ වයර් දෙකට අපිට ගෙදරටම සම්බන්ධ කරගන්න පුළුවන් ඒක විශේෂ ටූල්ස් ඕන වෙන්නේ නැහැ ඒකත් මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්න කොහොමද ඒක සම්බන්ධ කරගන්න කියන එක එතකොට ඔයගොල්ලන්ට මේ පැනල් දෙක සීරීස් ලා සම්බන්ධ කරන්නේ එක පැනල් එක මේල් MC4 එක අරගෙන අනිත් පැනල් එකේ ෆීමේල් එකට ප්ලග් කරගෙන through line එක පල්ලෙහාට ගෙන්න පුළුවන් හැබැයි මම මෙතන දිගව මම සම්බන්ධ කරන්නේ පැරලල් කියලා. එතකොට මට මේකට තව විශේෂ කම්පොනන්ට් එකක් ඕනේ. ඒක තමයි මේ තියෙන Y connect එක කියලා. මේ Y connect එකක් ගන්න ගියමත් ඔයාලට ඒක යුගලක් විදියට දෙකක් හම්බෙනවා. එකක් එක පැත්තක female දෙක අනිත් පැත්ත male අනිත් connect එක පැත්තක male දෙක අනිත් පැත්ත female. එතකොට මේ connectors දෙක පාවිච්චි කරලා ඔයාලට තියෙන්නේ panel දෙකේ panel එකේ male socket එක එන්නේ සාමාන්‍ය plus එක පැනල් එකේ ෆීමේල් එකේ මයිනස් එක. ඒකට අපි පැරලල් සම්බන්ධ කරනවා කියන්නේ අපි පැනල් දෙකේ ප්ලස් දෙක එකට සම්බන්ධ කරගන්න ඕනේ මයිනස් දෙක අනිත් පැත්තේ වයර් එකට සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට මේ ප්ලස් දෙක කියන්නේ මේ සොකට් දෙක අරගෙන Y කනෙක්ට් එකේ ෆීමේල් පැත්තට ප්ලග් කරගන්න. එතකොට ඒකේ අනිත් පැත්තේ අවුට්පුට් එක තියෙන්නේ මේල් සොකට් එක. ඒක බාරට ප්ලස් එක විදිහටම එනවා. එතකොට මේල් දෙකම එක පැත්තේ තියෙන Y කනෙක්ට් එක අරගෙන ඒකට පැනල් දෙකේ ෆීමේල් දෙක සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මයිනස් දෙක. එතකොට ඒකේ අවුට්පුට් එක අනිත් පැත්තෙන් ෆීමේල් එකක් විතර මේ විදිහට තියෙනවා. එතකොට මේක හරි ස්ටෑන්ඩඩ් විදිහට අපි මේ සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේකේ අවුට්පුට් එකට අපි අර වයස් දෙකට අපිට පුළුවන් මේ සොකට් එක MC4 වෙනම කනෙක්ටර්ස් දෙකක් අරගෙන මේකේ විදිහට මේක අපි ඉන්වර්ටර් එකට පවර් අරන් යන වයර් දෙකේ ඒ පැත්ත කොනට සම්බන්ධ කරගන්න මේ MC4 කනෙක්ටර්ස් දෙක. දැන් බලමු අපි කොහොමද මේ කනෙක්ටර් එක MC4 කනෙක්ටර් එක වයර් එකට නිවැරදි විදිහට සම්බන්ධ කරගන්න කියන එක. ඉස්සෙල්ලම ඔයාලා කරන්න ඕනේ MC4 කනෙක්ටර් එකේ ඔයාලට කැලිටි එක වෙන වෙනම එනවා. මේකෙදි මේ බේස් එක ඉස්සෙල්ලම වයර් එක ඇතුළට දාගන්න. ඊට පස්සේ thread relief එක දාන්න. ඊට පස්සේ මේ comprehensive sleeve එක දාගන්න. මේවා එකක්වත් නොදා ඉන්න එපා. මොකද මේ comprehensive sleeve එක තමයි මේක හොඳට seal වෙන්නේ. ඊට පස්සේ වයර් එකේ කොන සාමාන්‍ය සෙන්ටිමීටරයක් වගේ කිට්ටු වෙන්න හොඳට සුද්ධ කරගන්න. වයර් එක කේබල් ටික පින් ටික කැපෙන්නේ නැති වෙන්න හොඳට සුද්ධ කරගෙන දැන් ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න යන්නේ ෆීමේල් MC4 කනෙක්ටර් එක නම් එතකොට ෆීමේල් එක අපි සම්බන්ධ කරගන්න ඕනේ රතු වයරයකට. මොකද ෆීමේල් එක අපි සෝලර් පැනල් වල අවුට්පුට් එක Y කනෙක්ටර් එකේ මේල් සොකට් එකට තමයි ප්ලග් කරන්න යන්නේ. එතකොට මේ සොකට් එකෙන් ප්ලස් එකනේ. එතකොට ඒකින්ද මේක රතු පාට වයර් එකට තමයි සම්බන්ධ කරගන්න ඕනේ. එතන රතු පාට වයර් එකේ ඕගොල්ලන් මේකට ගන්න ඕනේ මේල් කොප ටර්මිනල් එක. මේල් කොප ටර්මිනල් කරගෙන මේකේ මුදට අර කොන මුදට අඬුවක් වගේ එකක් පාවිච්චි කරලා ලූස් ටච් වෙන්න හොඳට තද කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කම්ප්‍රෙසිව් එක ඉස්සරහට තල්ලු කරලා ස්ට්‍රැන්ඩ් රිලීෆ් එක තියලා මේ ස්ට්‍රැන්ඩ් රිලීෆ් එකෙන් වෙන්නේ අපි අර බේස් එක කරකවලා පොට කරකවනකොට හොඳට තද වෙලා වයර් එක අල්ල ගන්නවා ග්‍රැප් වෙලා. එතකොට වයර් එක ෆ්ලිප් වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ අර මේ බේස් එක තියලා ෆීමේල් පොඩි එකට ඇතුළට තියලා මේක හොඳට මේ කොට කරකව ගන්න. මේක හොඳට මතක තියාගන්න. ඔයාලා මේ කැරක්ටර් පස්සේ හැබවලට ගලවන්න බෑ. මේක ඔයා කරකවනකොට ටික් කියලා සද්දයක් එනකම්. ඒ සද්දය ආවිල්ලා එනකම් ඔයගොල්ලෝ මේ හිර කරාට පස්සේ අහබව කරකවන්න බෑ. ඔයාලට මේ කනෙක්ට් එක අයින් කර ගන්න ඕන. වයර් එක කපලා අයින් කරන්න නම්. ඒ හින්දා හොඳට මේක සම්බන්ධ කරගද්දි මේ ස්ටෙප් එක හරි විදිහට ෆලෝ කරන්න. ওই විදිහටම මේල් MC4 කනෙක්ටර් එක
අල් පාට වයර් එකට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරලා මේ දෙක මෙතනින් ප්ලග් කරලා අපිට අනිත් පැත්තේ වයර් එක අවුට් එක ගන්න පුළුවන්. ඒකෙදි ගොඩක් වැදගත් තියෙනවා. මේ දෙක ඔයගොල්ලෝ පැනල් දෙකට සම්බන්ධ කරන්න කලින් අනිත් පැත්තේ වයර්ස් අනිත් පැත්තේ කොන කිසිම වෙලාවක ෂෝට් නොවෙන්න වග බලා ගන්න ඕනේ. මොකද මේක පැනල් එකට ඔයගොල්ලෝ සම්බන්ධ කරපු ගමන් මේකෙන් පවර් එන්න ගන්නවා. පැනල්ස් දෙක අවු වැටලා තියෙනවනම් අනිවාර්යෙන් එයා කරන්ට් එක ජෙනරේට් කරනවා. එතකොට ඒ ජෙනරේට් කරන කරන්ට් එක වයර් එක දිගේ ගිහලා එහා පැත්ත ෂෝට් වෙලා තිබ්බොත් මෙතන මේ වයර් ගොඩාක් ටප් වෙලා මේවා පිච්චෙන්න පුළුවන්. පැන් පිච්චෙන්න පුළුවන්, වයර්ස් පිච්චෙන්න පුළුවන්. ඔයාලගේ අත උනත් හීට් වෙන්න පුළුවන්. ඒ තරම් රත් වෙනවා. එහෙනම් කීයට වයර්ස් දෙක අනිත් පැත්ත ෂෝට් නොවෙන්න තියාගන්න. වග බලාගෙන ඉන්න මෙතන NC පොකනට් පැස් දෙක පැනල් වලට සම්බන්ධ කරන්න කලින්. ඒකෙදි වඩා හොඳ ඉන්වර්ටර් එක පැත්තින වයරින් එක මේ පැත්තට අරන් එනකන් මෙතන ප්ලග් කරන්න යන්න එපා.